අද තියෙන පේපර් එක ආයතන සංග්‍රහය හා කාර්යාල ක්‍රම. එතකොට මේකේ අර අලුතෙන් ඇඩ් වෙච්ච කට්ටිය ඉන්නවා. අලුතෙන් ඇඩ් වෙච්ච අය ඒගොල්ලොන්ට පරණ වීඩියෝ ගන්න පුළුවන්, පරණ පේපර් ටික ගන්නත් පුළුවන්. හරි? ඒකට මට එවන්න WhatsApp එකක් ඔයාලා. ඔයාලගේ Gmail එක එවුවාම මම ඔයාලට වීඩියෝ ටික එවන්නම්. ඔයාලගේ මේ අලුත් group එක education EB first හරි මොකක් හරි group එකකට මම ඔයාලා ඇඩ් කරලා ඇති. ඒ group එකේ මම ඔයාලට පේපර් ටික ඔක්කොම දානවා. හරි. එහෙනම් අපි මේ ටික කතා කරා. ඒවයි මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් ඔයාලා මට WhatsApp එකක් දාන්න, නැත්නම් ওই chat box එකට දාන්න. අද එහෙනම් කතා කරමු අපි අද පේපර් එක. අද පේපර් එකේ ප්‍රශ්න මම කිව්වා 30 ගාණක් තියෙනවා. අපි කතා කරගෙන යමු. අපි ගිය සැරේ කතා කරපු පේපර් වල නිවාඩු ගැන කතා කරා, ආයතන සංග්‍රහයේ මුල පත්වීම් ගැන කතා කරා, ඔය ටික කතා කරා. ඒ පේපර් ටික ඔයාලට හැමදාම කියනවා වගේ ඒකේ තියෙන ප්‍රශ්න ටිකයි, ඒකේ තියෙන උත්තර ටිකයි සැරින් සැරේට කියව ගන්න. මොකද ඔයාලට මේ විභාගෙට විතරක් නෙමෙයි ඊළඟට ඔයාලා බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් කළමනාකරණ සේවා නිලධාරී සීමිත විභාගෙට පෙනී ඉන්න ඒකටත් ඕව වැදගත් වෙනවා. ඒ නිසා ඕවා ඊට අමතරව ඔයාලගේ සාමාන්‍ය රාජකාරී ජීවිතේට සාමාන්‍ය දැන ගැනීමට ඒවටත් ඕව වැදගත් වෙනවා. ඒ නිසා ඔය පේපර් 3 කියවුවා කියලා පාඩුවක් වෙන්නේ නැහැ. ඒකට එන ප්‍රශ්න ටිකයි ඒකේ තියෙන උත්තරයි කියවගෙන මතක තියාගන්න. හරි. එහෙනම් අපි පටන් ගමු. පළවෙනි ප්‍රශ්නේ තියෙන්නේ හදිසි අනතුරු නිවාඩු ලබා දිය හැකි කාල සීමාව පැහැදිලි කරන්න. අපි එදා ගිය සැරේ ක්ලාස් එකේදීනේ කලින් දවසේ ක්ලාස් එකේදී කතා කරා හදිසි අනතුරු නිවාඩු ගැන. මොනවද හදිසි අනතුරු නිවාඩු ගැන අපි කතා කරේ කොහොමද? හදිසි අනතුරු නිවාඩුවක් කියලා කියන්නේ යම් කිසි නිලධාරියෙක් ගෙදර ඉඳලා වැඩට එනකොට හරි වැඩ ඇරිලා ගෙදර යනකොට හරි වැඩ කර කර ඉන්නකොට නේද ඔය ඉස්කෝලේ හරි කොහේ හරි තමන්ගේ කාර්යාලේ තමන් වැඩ කරමින් ඉන්න අවස්ථාවක හරි එහෙම නැත්නම් රාජකාරී වැඩකට කාර්යාලයෙන් බැහැරට යන වෙලාවකදී හරි එහෙම ගිහිල්ලා ආපහු එන වෙලාවකදී හරි ඔන්න ඔය අවස්ථාවවලදී මොනවා හරි හදිසි අනතුරක් සිද්ධ වුණොත් ඒ හදිසි අනතුර සිද්ධ වෙලා ඔයාලා තුවාල වුණොත් අන්න ඔයාලට ගන්න පුළුවන් නිවාඩු තමයි හදිසි අනතුරු නිවාඩු කියන්නේ. ආයි පැහැදිලි කරොත් ඔයාලා ගෙදර ඉඳලා වැඩට එනකොට බයික් එක පෙරලිලා ඔයාලට තුවාල වෙනවා. එහෙම තුවාල වෙලා ડોක්ටර් කෙනෙක් කියනවා මාස 3ක් විතර මෙයාට නැගිටින්න බෑ කකුලක් කැඩිලා ගෙදර ඉන්න වෙනවා. අන්න එතකොට ඉස්කෝලේ ඉන්න බෑනේ. එතකොට ඔයාලට ඔය හදිසි අනතුරු නිවාඩු ගන්න පුළුවන්. එහෙම නැත්නම් ගෙදර ඉඳලා මේ ඉස්කෝලේ ඇරිලා ගෙදර යනකොට බස් එකේ යනකොට හැප්පෙනවා තුවාල වෙනවා ඒ වෙලාවට ගන්නත් පුළුවන් ඉස්කෝලේ වැඩ කර කර ඉන්නකොට කොස් ගහක අත්තක් කපන්න යනවා ගහෙන් බිමට වැටෙනවා අන්න එතකොටත් ඔයාලට නිවාඩුව ගන්න පුළුවන් ඒ වගේම විදුහල්පතිතුමා කියන කලාප කාර්යාලයට ගිහිල්ලා මොනවා හරි ෆයිල් එකක් බාර දී දෙන්න කියලා අන්න ෆයිල් එකක් බාර දෙන්න යනකොට ඔයාලට මොනවා හරි අනතුරක් වුණොත් ඒත් පුළුවන්. එහෙම ගිහිල්ලා ඉස්කෝලේට ආපහු එනකොට අනතුරක් වුණත් ඒත් ඔය නිවාඩුව ගන්න පුළුවන්. ඒතර ඕක ගැන අපි කතා කරා ගිය සතියේ. නේ ගිය සතිය කියන්නේ කලින් දවසේ. කතා කරා ඕක තමයි හදිසි අනතුරු නිවාඩු දෙන අවස්ථා ටික කියන එක කතා කරා. එතකොට අපි එතෙන්දී ආයෙ කිව්වා හැබැයි ඔය මොන අවස්ථාවේද වුණත් මොනවා හරි නීතියක් කඩ කරලා තියෙනවා. එහෙම නැත්නම් නිලධාරියාගේ නොසලකිල්ලක් හේතුවෙන් නම් ඔය අනතුර වෙලා තියෙන්නේ. අන්න ඒ හේතු දෙක එකක් හරි තියෙනවා නම් හදිසි අනතුරු නිවාඩු දෙන්නේ නැහැ කිව්වා. මතකයිනේ බයික් එකේ ගෙදර යනකොට හැපෙනවා. හැබැයි හැපෙන්නේ